නිමන් හාව් අද අපි ඉගෙන ගන්න යන්නේ චීන භාෂාව ඉගෙන ගන්නකොට මුලදීම අපිට වැදගත් වෙන කරුණු දෙකක් ගැන. ඒ තමයි පින්යින් සහ ටෝන්ස්. අපි මුලින්ම බලමු මොනවද මේ පින්යින් කියන්නේ කියලා. පින්යින් කියලා කියන්නේ චීන අක්ෂර උච්චාරණය වන ආකාරය අපිට හුරු පුරුදු ඉංග්‍රීසි අක්ෂර මාලාව භාවිතයෙන් ලිවීමට යොදා ගන්නා සම්මත ක්‍රමය. එය චීන වචන නිවැරදිව උච්චාරණය කරන්න, ආධුනිකයන්ට චීන භාෂාව ඉගෙන ගන්න, ඒ වගේම චීන ශබ්දකෝෂවල වචන හොයාගන්න, ඒ වගේම අපි ෆෝන් එකක් එහෙම නැත්නම් කම්පියුටර් එකක් භාවිතයෙන් චීන වචන ටයිප් කරනවා නම් චීන වචන ටයිප් කරන්න ශබ්දානුකූල පාලමක් විදිහට උදව් වෙනවා. ඒ වගේම වැදගත් කරුණක් විදිහට අපිට කියන්න පුළුවන් මේ පින්යින් ලියන්න භාවිතා කරන ඉංග්‍රීසි අකුරු ඉංග්‍රීසි භාෂාවේදී උච්චාරණය වන ආකාරයටම පින්යින් සඳහා භාවිතා කරනකොට උච්චාරණය වෙන්නේ නැහැ. පින්යින් එකක් ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත වෙනවා. ඒ තමයි ඉනිෂියල්ස්, ෆයිනල්ස්, ටෝන්ස්. අපි දැන් මේ තුන ගැන වෙනම කතා කරමු. ඉනිෂියල්ස් සිංහලෙන් කියනවා නම් අපිට ව්‍යංජන අක්ෂර කියලා හඳුන්වන්න පුළුවන්. චයිනීස් වලින් කියනවා නම් ෂංමු කියලා කියන්න පුළුවන්. ෆයිනල්ස් කියලා කියන්නේ ස්වර අක්ෂර වලට. චයිනීස් වලින් කියනවා නම් යොන්මු කියලා අපිට මේ ෆයිනල්ස් හඳුන්වන්න පුළුවන්. පින්යින් සිස්ටම් එකේ ප්‍රධාන ෆයිනල්ස් 6ක් තියෙනවා. අනිත් ෆයිනල්ස් අපිට කම්පවුන්ඩ් ෆයිනල්ස් එහෙම නැත්නම් සංයුක්ත ස්වර විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ ටෝන්ස් කියන්නේ කියලා. අපිට මේ ටෝන්ස් කියන එක චයිනීස් වලින් සංතියාව් කියලා හඳුන්වන්න පුළුවන්. ඔබ චීන භාෂාව ඉගෙන ගන්නවා නම් චීන භාෂාවේ තියෙන මේ ටෝන්ස් නිවැරදිව උච්චාරණය කිරීමට දැන සිටීම ඉතාමත් වැදගත් කරුණක් වෙනවා. චීන භාෂාවේ තියෙන ටෝන්ස් වලින් කරන්නේ චීන වචනය උච්චාරණය කරන ස්වරය පෙන්වීම. ඉතින් මේ හැම ටෝන් එකකටම විශේෂ වූ ටෝන් මාකරිකුත් තියෙනවා. චීන භාෂාවේ ප්‍රධාන වශයෙන් ටෝන්ස් 4ක් තියෙනවා. ඒ තමයි ෆස්ට් ටෝන්, සෙකන්ඩ් ටෝන්, third tone, fourth tone. මීට අමතරව තවත් සුවිශේෂී ටෝන් එකක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා නියුට්‍රල් ටෝන් කියලා. මුලින්ම අපි බලමු ෆස්ට් ටෝන් එක. මේ ෆස්ට් ටෝන් එක ඉතා ඉහළ ස්ථාවර ස්වරයකින් උච්චාරණය කරනවා. ඊළඟට සෙකන්ඩ් ටෝන්. සෙකන්ඩ් ටෝන් එක පහළ ස්වරයකින් පටන්ගෙන ඉහළ ස්වරයකට ගමන් කරනවා. හරියට අපි ප්‍රශ්නයක් අහනකොට ඇතිවන උච්චාරණය තියෙන්නේ, ස්වරය තියෙන්නේ. අන්න ඒ ආකාරයෙන් තමයි මේ සෙකන්ඩ් ටෝන් එක උච්චාරණය වෙන්නේ. තර්ඩ් ටෝන් එක උච්චාරණය කරන විට පළමුවෙන්ම ස්වරය පහළට ගිහිල්ලා ස්වරය නැවතත් ඉහළට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ෆෝර්ත් ටෝන් එක උච්චාරණය කිරීමේදී ස්වරය ඉහළ සිට පහළට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ප්‍රධාන ටෝන්ස් 4ට අමතරව තියෙන සුවිශේෂී ටෝන් එක, ඒ කියන්නේ නියුට්‍රල් ටෝන් එක උච්චාරණය කිරීමේදී කෙටියෙන් සැහැල්ලුවෙන් උච්චාරණය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි මේ නියුට්‍රල් ටෝන් එක ලිවීමේදී මේ සඳහා ටෝන් මාක් එකක් භාවිතා කරන්නේ නැහැ. චීන භාෂාව ඉගෙන ගන්නා අපි ඉතාමත් හොඳින් මතක තබා ගත යුතු කරුණක් තමයි මේ ටෝන්ස් නිවැරදිව උච්චාරණය කිරීම. ටෝන්ස් නිවැරදිව අපි උච්චාරණය කරේ නැත්නම් අපි පවසන වචනය සම්පූර්ණයෙන්ම වෙනත් අර්ථයක් එන්න පුළුවන්. අවසාන වශයෙන් ගත්තහම පින්යින් එකක් ලියන්න අවශ්‍ය ප්‍රධානම කරුණු තුන විදිහට අපිට ඉනිෂියල්ස්, ෆයිනල්ස්, ටෝන්ස් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් ඉනිෂියල්ස්, ෆයිනල්ස් උච්චාරණය කරන්නේ කොහොමද, ටෝන්ස් වෙනම උච්චාරණය කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් අරගෙන එන්න. සයිචියන්